තෙලිනි දැන් මේ ගෝලීය මාධ්‍ය ඇතුලේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන මේ මැද පෙරදිග තත්ත්වය ඇමරිකා සහ ඊශ්‍රායල් හමුදා ඒකාබද්ධව පසුගියදා ඉරානයට පහර දීමෙන් පස්සේ ඇති වූ මැද පෙරදිග ගැටුම් මේ වෙනකොට ලෝකයේ බොහෝ කලාප දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔවුන් අධික මේ යුද උණුසුම ලෝකයේම රටවල් වලට දැනෙද්දී මේ ගැටුම්වල සුළමුල සහ ව්‍යාප්තිය පිළිබඳව දැනගන්නට අපි මැදිරියට ආරාධනා කළා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයන අංශාධිපති ආචාර්ය මනෝජ් ජිනදාස මහතාට. ආයිබෝන් ඔබතුමාට. ජාත්‍යන්තර සබඳතා පිළිබඳව පර්යේෂණ සිදු කළ අපේ රටේ ප්‍රකට විද්වතෙක් ඔබතුමා. මේ මැද පෙරදිග තත්ත්වයේ මුල නැත්නම් සුළමුල කොහොමද? බොහොම ස්තුතියි. මේ යුද්ධය ආකස්මික උපපාතික දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ඔබ දන්නවා 20 වෙනි සෙසි මුල් භාගයේ පළවෙනි දෙවන ලෝක යුද්ධයේදී යුරෝපයේ තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි මේ සුද්ධ ජාතීන් ඉතුරු කරලා අසුද්ධ ජාතීන් පළව හැරීම. යුදෙව් සහ ජේවිස් සටන. ඉතින් ඒකදී උනේ අවසානයේදී යුරෝපයට නොගැලපෙනවා කියලා පිරිසක් හිට්ලර් නම් කරපු පිරිසක් ගෙනල්ලා ඔබ දන්නවා ගාසා තීරේ පලස්තීනයේ තැන්පත් කරා. ඉතින් ඊශ්‍රායලය ආරම්භ කිරීම මේ යුද්ධය අතරම ඇමරිකාව විසින්ම ඇතුළු බටහිර යුරෝපීය බලය කේන්ද්‍රයෙන් ගිහුණු එකක්. ඒ අද එලි දකින්නේ මෙච්චර කල් පසුගිය අවුරුදු 30 40ක 80න් පස්සේ තද කරගෙන තිබු යුද්ධ පීඩනය තමයි දැන් මේ මුදාහරින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ අධිපති පාලකයෙකු ආවට පස්සේ. ඉතින් මේ යම් ආකාරයක උන්මත්තක භාවයක් විදිහට තමයි ලෝකයේ යුද්ධ අධ්‍යයනය පිළිබඳව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ පර්යේෂකයෝ දක්වන්නේ. විශේෂයෙන් හිට්ලර් ඔහුගේ යුද්ධයේ අවසානයේදී හම්බෝල්ට් වල අවසානයේ ඔහු තුවක්කුවකින් වෙඩි තියාගත්තා. මේක මගේ මානසික රෝගයේ ප්‍රතිඵලයක්. මං හිතපු දේ වුණේ නැහැ කියන එක. මා හිතනවා මේ යුද්ධයේත් අවසානයේ හිට්ලර් නම් එදා හිට්ලර් විතරයි ඔළුවට වෙඩි තියාගත්තේ. අද අපි ඔක්කොටම වෙඩි තියාගන්න වෙනවා එක පුද්ගලෙක්ගේ අත්නෝමතික ක්‍රියාකාරී ප්‍රතිඵලයක් විදියට. දැන් ආචාර්යතුමනි ඔබතුමා කියන කාරණයක් එක්ක අපි හැමෝම මේ සම්බන්ධ තොරතුරු දැනගන්නේ මාධ්‍යයෙන්. ඇත්තටම මේ තොරතුරු යුද්ධයේ සැබෑම ස්වරූපය නිරූපණය කරනවද? බොහොම හොඳ ප්‍රශ්නයක්. මේ මොහොතේ ඉතාම වැදගත් sannivedana අතරම. අද වසර 100කට කලින් තිබුණු පළවෙනි දෙවන ලෝක යුද්ධ කාලේදී අපි ඇමරිකානු ජනමාධ්‍යවේදී කියනවා අපි yellow journalism, Pulitzer. ඒ කියන්නේ භාවාතිශය වාර්තාකරණයක් ලොමු දෙහගන්නේ. අවුරුදු 100ක් ගියාට පස්සේ 2026 දී 1925 වගේ ආපහු එන්නේ විශේෂයෙන් digital social mediaත් එක්ක අපි කියන emotional politics. චිත්තවේගීය බලයක් තමයි මෙහි තියෙන්නේ. fake news, misinformation, ව්‍යාජ තොරතුරු, ද්වේෂ සහගත තොරතුරු වැඩි. ඉතින් ඒක නිසා ඊටාම මාධ්‍ය අධ්‍යයනයේදී ගෝලීය සංවේදනය තුළ ඊටාම වැදගත් සමාජ ජාල මාධ්‍ය මතුනෝ ගෝලීය මාධ්‍ය තුළ පවා තියෙනවා තොරතුරු හරියට වාර්තා නොවන ආකාරයක් පිළිබඳ. දැන් ඇමරිකානු පාර්ශවයේ පැත්තෙන් මේ වෙනකොට සතුරා දුර්වල මට්ටමකට ළඟා වෙලා ඉන්නවා කියලා කියනවා. අනිත් පැත්තෙන් ඉරානය කියනවා අපි ඇමරිකාවට නැති වෙන්නම ගහනවා කියලා. දැන් ඔබතුමා මේ ඉරාන පාර්ශවයෙන් අනතුරු ඇඟවීම් සිද්ධ කරලා මේ විදිහට තියෙනකොට ඇමරිකානු පාර්ශවයෙන් අර විදිහට උදම් මැනීමක් සිද්ධ වෙනකොට ඔබතුමා දකින විදිහට මේ යුද්ධයේ ජයග්‍රහණය කාටද අත් වෙන්නේ? ඉතින් මේක ඉතාම පැහැදිලි. දැන් මේ සාමාන්‍ය අපි කියනවා win-win situation එකක්. 50-50 ආවොත් තමයි දෙපැත්තටම වාසියක් වෙන්නේ කියලා. දැන් ඒකෙම අනිත් පැත්ත ඔබ අහන ප්‍රශ්නේ ඉරානයත් කියනවා අපි ඇමරිකාව නැති වෙන්නම ප්‍රහාර එල්ල කරනවා. ඇමරිකාවත් කියනවා. ඉතින් මේක යම් ආකාරයකට අපිට පේනවා මේක චිත්තවේගීය මනමෝහනීය අතිශය භාවාතිශයක ප්‍රකාශයක්. ඉතින් මේක එහෙම වුණොත් එහෙම මුළු ලෝකෙම අවසාන මොහොතේ ඇමරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ගහන්න හේතුව කිව්වේ නියුක්ලියර් වෙපන්ස්. නියුක්ලියර් වෙපන්ස් වලම අවසානයක් වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේ තත්යකට පත් වෙයි කියලා. මේක පොඩි ළමයිගේ ක්‍රීඩාවක් වගේ තමයි පැත්තක ඉඳලා බලන් හිටියාම පේන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඉරානයේ නායකයෝ හෝ සිදු කරන. ඒ නිසා මේක කෙලවර වෙන්න සිද්ධ වෙනවා. බරපතල ආකාරයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ මානව හිමිකම් පිළිබඳ ආයතන පිහිටුවා ගත්තේ ගෝලීය දේශපාලනය තුළ නැවත මෙවැනි මිනිස් සංහාරයක් නොයමට. අපි පසු අවුරුදු දෙකක් නැහැ දෙවන ලෝක යුද්ධයේ අතිශය බරපතල ආකාරයෙන් මිනිසුන්ව ඝාතනය කරපු නඩුව ඉවර කරලා දැන් අවුරුදු දෙකක් නැහැ. ඉතින් ඒ නඩුව ඉවර කරලා අවුරුදු දෙකක් යන්නත් කලින් ආපහු එකක් ආරම්භ වෙනවා. ඉතින් මේකෙදි තාම මම දැක්කා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඊයේත් නිවේදනය කරලා තිබ්බා දෙපැත්තටම සටන් විරාමයක් සඳහා. يعني ඉතින් මුළු ලෝක ප්‍රජාවම විශේෂයෙන්ම නැගෙනහිර කලාපයේ බලය චීනය, ඉන්දියාව, රුසියාව වගේම අප්‍රිකානු රටවල් වල නායකයෝ මේ මොහොතේ යම් ආකාරයක සාකච්ඡාවක නිරත වෙනවා කොහොමද මේ සමතකට පත් කරගන්නේ කියන කාරණා. අවසාන වශයෙන් ආචාර්යතුමනි දැන් මේ යුද්ධයේ
වාර්තාකරණය සම්බන්ධයෙන් විශ්ව මාධ්‍ය ඇතුලේ ගෝලීය මාධ්‍ය ඇතුලේ CNN එක අදහසක් ප්‍රකාශ කරන වෙලාවකට තව වෙලාවකට අල් ජසීරා තව දෙයක් අනාවරණ කරනවා. මේ මාධ්‍ය වාර්තාකරණය කොතනද තියෙන්න ඕනේ? දැන් අපි ගත්තොත් ජාතික නාලිකාව විදියට හැම වෙලාවකම වගකීමෙන් යුක්තව සත්‍ය පසක් කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. බොහොම හොඳ කාරණයක්. අතරම ඔබට දැන් පලා ගන්න පුළුවන් මාධ්‍ය නියුට්‍රල්ද කියන එක, මාධ්‍ය නිර්පාක්ෂිකද කියලා. නෑ, මාධ්‍ය යට තියෙන බරපතල දේශපාලන දෘෂ්ටි කෝණයක්. ඔබ අප ප්‍රශ්නය රටේ ජාතික මාධ්‍යයක් විදිහට අපිට ජාතික ගුවන් විදුලියට හෝ රූපවාහිනියට හෝ වගකීතු මාධ්‍යයක් විදිහට ඒ වැඩේ කරන්න බෑ. මොකද මාධ්‍ය තියෙන්නේ තවත් මිනිසුන්ගේ භාවයන් ප්‍රකෝප කරලා ගැටුමකට තුඩු දෙන්න නෙවෙයි. ඉතින් අපි මාධ්‍ය අධ්‍යයනයේදී පූර්වාදර්ශ විදිහට ගන්න ඇමරිකානු CNN හරි තව මාධ්‍යයක් ඒ විදිහට වාර්තා කරනකොට පේනවා ඒ මාධ්‍ය පෙනී සිටින යාළගේ බල කඳවුර වෙනුවෙන් අනිත් ඔබ කියපු අල් ජසීරා හෝ මැද පෙරදිග මාධ්‍යයක් පෙනී සිටින යාළගේ වාර්ගත්වය. මේක යට තියෙන අතිශයම පෞද්ගලික ආගමික ගැටුමක්. ඒ ආගමික ගැටුම මත තමයි තවදුරටත් අපි කොච්චර කිව්වත් මාධ්‍ය දියුණු වුණාට මාධ්‍ය සදාචාරය තුළ නිරූපණය වෙන්නේ සාම්ප්‍රදායික සමාජයේ තිබෙන ආධිපත්‍යයක නීති. මෙහෙම සුතිවන්ත වෙනවාද තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් අප සම්බන්ධ කරගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මනෝජ් ජිනදාස මහතා.